ඔයාගේ දරුවා කවා ගන්න හරිම අමාරු දරුවෙක්ද? ඒ නිසා හොඳටම කෙට්ටු වෙලාද? එහෙනම් මාසයක් දෙකක් මේ ශක්තිජනක පානය දීලා බලන්නකෝ. ඇඟපත හොඳට මහත් වෙලා ඉස්කෝලේ වැඩ ටිකත් හොඳට කරાવી. අද අපි හදන්න යන්නේ පොඩි දරුවන්ට සුපිරි ශක්තියක් දෙන, මතක ශක්තිය වේගයෙන් වැඩි කරන රසවත් පෝෂකායි සුපර් ඩ්‍රින්ක් එකක්. මේක හරියට පොඩි ළමයින්ගේ ඇඟටයි මොළයටයි රොකට් ඉන්ධන වගේ වැඩ කරන පානයක්. දරුවන්ගේ මොළයයි ඇඟයි පවර් කරන මේ සුපර් ඩ්‍රින්ක් එක හදන්න අවශ්‍ය දේවල් තමයි සීනි කෙසෙල් ගෙඩි දෙකක්. සීනි කෙසෙල් වලින් කරන්නේ ඉක්මන් ශක්තිය ලබා දෙන එක. ඇට ඉවත් කළ රටේන්දි දෙකක්. රටේන්දි වලින් කරන්නේ ලේ වර්ධනය කරන එක. ගොටුකොළ කොළ 3ක් 4ක්. මේක තමයි රහස. ළමයින්ගේ මතක ශක්තිය වැඩි කරන්නේ මේ ගොටුකොළ වලින්. ආමන් හෝ කජු මත 3ක් 4ක්. මොළයේ වර්ධනයට අවශ්‍ය මේ දේ සඳහා තමයි මේක ආමන් හෝ කජු අපි පාවිච්චි කරන්නේ. මේ පැණි මේස හැන්දා. මේ පැණි එකතු කරන්නේ අපි දරුවන්ගේ ප්‍රතිශක්තියට සහ රසයට. නැවුම් එළකිරි හෝ මිටිකිරි කෝප්ප එකක්. කැල්සියම් සහ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා. මේක හදා ගන්න ආකාරය අපි දැන් බලමු. රටින්දි සහ ආමන් ටික විනාඩි 15ක් විතර වතුරේ පොඟවන්න. එතකොට අපිට පුළුවන් මේක ලේසින්ම අඹර ගන්න. දැන් බ්ලෙන්ඩර් එකට කෙසෙල් ගෙඩි, පොඟවාගත් රටින්දි ආමන්, පිරිසිදු කරගත් ගොටුකොළ කොළ ටික සහ කිරි එකතු කරන්න. හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකම් මේක බ්ලෙන්ඩ් කරන්න. අන්තිමට මේ පැණි ටික දාලා හැන්දෙන් කලවම් කරන්න. මේ පැණි ටික දාලා මේක රත් කරන්නවත් බ්ලෙන්ඩ් කරන්නවත් යන්න එපා. සීනි කෙසෙල් ගෙඩි දෙකක් දානකොට රටේදී දාන ප්‍රමාණය ගැන පොඩ්ඩක් බලන්න. සීනි කෙසෙල් හරිම පැණි රසයි. ඒ නිසා දරුවා පැණි රසට ගොඩක් අකමැති නම් රටේදී දෙකම දාන්න එපා. පැණි රස වැඩි වගේ හිතෙනවා නම් එක රටේදී ගෙඩියක් දැම්මම හොඳට මැති. සීනි කෙසෙල් ඇඟ ඇතුලේ තියෙන අධික රස්නේ නිවල දානවා. සීනි කෙසෙල් වල තියෙන කෙඳි හරිම සිනිඳුයි. ඒ නිසා අවුරුද්දට අඩු පොඩි දරුවන්ට උනත් කිසිම බයක් නැතුව මේක දෙන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ සුපර් ඩ්‍රින්ක් එක දෙන්නේ කියලා. සතියට දවස් 3ක් විතර උදේ කෑමට පැයකට කලින් මේක දරුවට බොන්න දෙන්න. මතක තියාගන්න දරුවට අවුරුද්දට වඩා වැඩි නම් විතරක් මේ පැණි සහ එළකිරි පාවිච්චි කරන්න. ඇත්තටම අපි කන දේ තමයි අපේ ඇඟ විදියට හැදෙන්නේ. මේක විද්‍යාත්මකව බැලුවොත් තවත් පැහැදිලි වෙනවා. ඉතින් අපි මේ හදපු සුපර් ඩ්‍රින්ක් එක කොහොමද සුපිරි දරුවෙක් නිර්මාණය කරන්නේ කියලා දැන් අපි බලමු. දරුවෙක්ගේ මොළයයි ශරීරයයි හැදෙන්නේ හරියට ගෙයක් බඳිනවා වගේ. ඒකේ ශක්තිමත් වෙන්න නම් අපි දෙන ගඩොල් සහ සිමෙන්ති, ඒ කියන්නේ ආහාර හොඳම තත්ත්වයේ තියෙන්න ඕනේ. අපේ මොළේ තියෙනවා නියුරෝන කියලා පොඩි සෛල බිලියන ගාණක්. දරුවෙක් අලුත් දෙයක් ඉගෙන ගන්නකොට මේ නියුරෝන එකිනෙක සම්බන්ධ වෙලා අලුත් වයර් පද්ධතියක් හදනවා. මේ වැඩේට අපේ මේ සුපර් ඩ්‍රින්ක් එකේ තිබුණු දේවල් උදව් වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි දාපු ආමන් සහ කජු වල තියෙන ඔමේගා 3 සහ හොඳ මේ දේ කරන්නේ මොළේ තියෙන මේ වයර් වටේට ආරක්ෂිත ආවරණයක් හදන එක. හිතන්න විදුලි රැහැනක තියෙන ප්ලාස්ටික් ආවරණය නැත්නම් ෂෝට් වෙනවා වගේ. මේ පෝෂණය නැත්නම් දරුවාට දේවල් ඉක්මනට අමතක වෙනවා. ඒ ආවරණය හොඳට තියෙනවා නම් මොළයේ පණිවිඩ විදුලි වේගයෙන් යනවා. ගොටුකොළවල තියෙන විශේෂ රසායනික දේවල් මොළයේ තියෙන පණිවිඩ හෝමාරු කරන රසායනික වැඩි කරනවා. හරියට සිග්නල් නැති ෆෝන් එකකට හොඳට සිග්නල් එන ටවර් එකක් ගැහුවා වගේ වැඩක් තමයි ගොටුකොළ වලින් කරන්නේ. එතකොට දරුවාට ඕනෑම දෙයක් ඉක්මනින් වැටහෙනවා. සීනි කෙසෙල් සහ රටේන්දි වලින් ලැබෙන ස්වභාවික සීනි කෙලින්ම යන්නේ මොළයට. මොළය කියන්නේ ඇඟේ තියෙන වැඩිපුරම ශක්තිය පාවිච්චි කරන මැෂින් එක. දරුවා පාඩම් කරනකොට මොළය වැඩ කරන්න මේ ග්ලූකෝස්, පෙට්‍රල් වගේ ඕනෙමයි. හොඳ පෙට්‍රල් ගැහුවම වාහනය ලස්සනට දුවනවා වගේ තමයි. සුපිරි දරුවෙක් කියන්නේ ඉපදෙනකොටම ලැබෙන දෙයක් විතරක් නෙවෙයි. අපි දෙන කෑම වලින් මොළයේ වයර් පද්ධතිය අලුත් කරලා ඒකට ඕන කරන පෝෂණය දුන්නම ඕනෑම දරුවෙක්ව සුපිරි දරුවෙක් කරන්න පුළුවන්. අපි කලින් හදපු ඩ්‍රින්ක් එකේ තියෙන නිකම්ම රසයක් නෙවෙයි. ඒකේ ඇතුලේ තියෙන්නේ දරුවෙක්ගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් ජීව විද්‍යාත්මක ගොඩනැගිලි ද්‍රව්‍ය ටිකක්. ඉතින් ආදරණීය අම්මේ, කෑම කියන්නේ බඩ පිරෙන්න කන දෙයක් විතරක් නෙවෙයි. ඒක දරුවගේ අනාගතය තීරණය කරන දෙයක් කියලා මතක තියාගන්න.